ඔයාට මතකද ඔයාගේ පොඩි කාලේ යාළුවෙක්ව? හිතන්න ඔයාලා දෙන්න එකම ඉස්කෝලේ එකම පන්තියේ හිටියේ කියලා. දැන් හිතන්න අවුරුදු 10ක් ඉස්සරහට එක යාළුවෙක් දැන් බිස්නස් එකක යනවා. එයාට ලස්සන පවුලක් ඉන්නවා. එයා සතුටින්. අනිත් යාළුවා තාම රස්සාවක් හොයනවා. ණය වෙලා. ජීවිතේ එපා වෙලා. මොකක්ද වෙනස? වාසනාවද? එහෙමත් නැත්නම් දෙවියන්ගේ කැමැත්තද? නැහැ. වෙනස තියෙන්නේ මේ දෙන්න වයස අවුරුදු 16ත් 24ත් අතර ගත්ත තීරණවල. අද අපි කතා කරමු ඔයා කොහොමද අර පළවෙනි යාළුවා වගේ වෙන්නේ කියලා. අපි මුලින්ම කතා කරමු රසායනික සතුට නැත්නම් කෙමිකල් හැපිනස් එක ගැන. මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඇයි ඔයා මත් වෙන්න ආස? ගොඩක් අය කියන්නේ මේක ආතල් එකකට කියලා. ඒත් පොඩ්ඩක් ගැඹුරකට හිතුවොත් ඇත්තටම ඔයාට ඕන ආතල් එකක් නෙමෙයි. ඔයාට ඕන පැනලා යෑමක්. ඔයාට ඔයාගේ ජීවිතේ ප්‍රශ්න අමතක කරන්න ඕන නිසා තමයි ඔයා මත්ද්‍රව්‍ය පස්සේ යන්නේ. ඒත් මට කියන්න ඔයාට ප්‍රශ්නයක් ආවම ඒකෙන් පැනලා යන එකද පිරිමිකම? සිංහේ කැලේ ප්‍රශ්න ආවම නිදාගන්න යනවද? නෑ. ඌ සටන් කරනවා. ඔයාගේ එමට වස දාගන්න එපා. ඒකෙන් වෙන්නේ ඔයා තවත් දුර්වල වෙන එක විතරයි. දුකක් ආවම ඒක විඳ ගන්න. ඒක තමයි ඔයාව ශක්තිමත් කරන්නේ. දෙවෙනි කාරණය තමයි ආදරය. ඔයා දැකලා තියෙනවද සමනල්ලු අල්ලන්න යන පොඩි ළමයි? ඒ ළමයි දුවනවා මහන්සි වෙනවා. ඒත් සමනල්ලු වෙන්නේ නැහැ. හැබැයි ඔයා ලස්සන මල්වත්තක් හැදුවොත් සමනල්ලු ඉබේම එනවා නේද? ජීවිතේත් එහෙමයි. වයස අවුරුදු 20 දී සාමාන්‍යයෙන් ආදරේ පස්සේ දුවන්න යන්න එපා. ඒකෙන් වෙන්නේ ඔයා මහන්සි වෙන එක විතරයි. මුලින්ම ඔයාගේ වත්ත හදාගන්න. ඔයාගේ පෙනුම, ඔයාගේ දැනුම සහ ඔයාගේ ඉකොනොමි එක. ඔයා මේ දේවල් හදාගත්ත දවසට ඔයාට ආදරේ හිඟා ගන්න ඕන වෙන්නේ නැහැ. ආදරේ ඔයාට ඉබේම ලැබෙන දෙයක් වෙනවා. ඉවසන්න. අන්තිම දේ තමා සල්ලි. අපි හැමෝටම ඕන ඉක්මනට පොහොසත් වෙන්න. මට තේරෙනවා. මාත් එහෙමමයි. ඒත් ඔයා දන්නවද ඉක්මනට හැදෙන ගස් උලක කාපු ගමන් වැටෙනවා. එමින් හැදෙන ගස් අවුරුදු 100ක් වුණත් තියෙනවා. බෙටිං කරලා ස්කෑම් කරලා සල්ලි හොයන එක හරියට අර ඉක්මනින් හැදෙන ගහ වගේ. ඒක හරිම తాවකාලිකයි. මුලින්ම හොඳට ඉගෙන ගන්න. මොනවා හරි ස්කිල් එකක් හදාගන්න. විශේෂයෙන්ම කෝඩේ, බිස්නස් වගේ දේවල් ඉගෙන ගන්න. මේවා අමාරුයි. කම්මැලි. ඒත් ඒක තමයි අර හයිය ගහ. ඔයාට ඕන පොඩි හුලකකින් වැටෙන ගහක් වෙන්නද? එහෙමත් නැත්නම් කුණාටුවකටවත් හොලවන්න බැරි ගහක් වෙන්නද? තීරණය තියෙන්නේ ඔයාගේ අතේ. මේ අවුරුදු 9 ඇත්තටම ඔයා පරිස්සම් කරගන්න ඕන. මේ කාලේ ඔයා කරන වැරදි වලට ඔයාට සමාවක් ලැබෙන්නේ නැහැ. මේ කාලේ ඔයා කරන කැපකිරීම වලට ප්‍රතිඵල වර්ධින්නේ නැහැ. ඒ හින්දා අද මේ වීඩියෝ එක ඉවරුණු ගමන් ඒක ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔයා කවුද වෙන්න ඕනේ කියලා. අපි මේ ගමන එකට ගමු. ජය වේවා.